දැන් මේ අම්මට කවුරුත් නැහැ. ඔය වලෙන් එහාට එකෙක් නැහැනේ කොච්චර ආදරෙද. නෝනමලා කියලා මහත්තයා යන්නෙත් නැහැ. මහත්තයාමලා කියලා නෝනා යන්නෙත් නැහැ. අම්මා තාත්තමලා කියලා දරුවෙක් යන්නෙත් නැහැ. දරුවමලා කියලා අම්මා තාත්තා යනවාද? කොච්චර ඇඬුවා. එහෙනම් වලෙන් එහා ගනුදෙනු ඉවරයි. පස් ටික දාලා ඔක්කොම එනවා ගෙදර. නිකමට වලට පැනපු එකෙක් ඔබ අහලා තියෙනවද? දැකලා තියෙනවද? දුක දරා ගන්න බැරුව වලට පැනපු එකක්වත් ඔබ දැකලා තියෙනවද? එහෙනම් ඔය කොච්චර අතක ගා හිටියත් මරණයෙන් පස්සේ සියලු ගනුදෙනු ඉවරද නැද්ද? මම එකම එක අවස්ථාවක් දැකලා තියෙනවා වලට පැනපු දුක වැඩිකම. මගේ ජීවිතේ මම බහන වෙන්න ඉස්සෙල්ලා තරුණ කාලේ මගේ යාළුවෙක් නැති වුණා හදිස්සිය අනතුරක. බයික් එකේ යනකොට ඒක හැප්පිලා ඒ බයික් එකේ ගිය දෙන්නම නැති වුණා. ඒක තමයි මගේ යාළුවෙක් හිටියා. යාළුවා නැති වුණාට අවුරුදු 25යි. එදා විවාහ වෙලා හිටියා යා. එයාගේ නෝනාට 23යි. එයාට දරුවෙක් හිටියා අවුරුද්ද. මෙන්න මේ යාළුවගේ මිනිහ වල්ලන දවසේ එයාගේ නෝන වලට පැන්නා. ඔච්චරයි මමත් දැකලා. වේදනාව දුක වැඩිකමට අපි දැන් අර මිනිහ ලනු වලින් බාලා වලට බාලා පස් දාන්න ලෑස්ති වෙනකොට මෙයා දුකට වලට පැනලා මාවත් වල්ලන්න කියලා කෑගෙන. අපි යාව ගොඩට අරන් බොහොම අමාරුවෙන් හිත හදලා 7 දවසේ දානේ කළා. 3 මාසේ දාන්න ලෑස්ති වෙනකොට යාළුවගේ මේ යාළුවෙක් එක මේකේ පැනලා ගිහින්. අන්තිමට වලට පැනපු එක 3 මාස දාන්නත් නැහැ. මට එදා හිතුණා එහෙනම් මම පස් ටිකක් දැම්ම නම් ඉවරයි කියලා. දැන් පේනවද කතන්දරේ පණ දෙන්නන් නෙමෙයි වලට පැන්නත් මේකේ ෂුවර් කරන්න පුළුවන්. එහෙනම් පින්වතුනි ඔය මරණය වෙනකන් ඔය විතරයි ඔක්කොම කැටයක්. මලාට පස්සේ දැන් මේ අම්මට මොකද වෙන්නේ? මේ අම්මා කොහෙද ගියේ? මම හොඳ කතාවක් කියන්නම් අර මං කියපු උදාහරණ. මේ මෑතක අපි ගියා අපිට අපේ හාමුදුරුවෝ කෙනෙක්ගේ තාත්තා නැති වෙලා දානේ. ඒ දානෙට වැඩලා අපි හාමුදුරුවෝ 20ක් 25 නමක් වැඩියා. වැඩලා දානේ වළඳලා අවසානයේ බුද්ධානුමෝදනාව කරනවා. පැන් වඩලා පින් දෙන්නේ. දැන් මෙන්න මේ අවස්ථාව වෙනකොට පිටින් මේ අම්මා අපි දැන් ඔක්කොම දානේ වලදලා ඒ පිරිකර පූජා කරලා ඔක්කොම ඉවර වෙලා ඒ පින් දෙන්න ලෑස්ති වෙනකොට පිටින් අම්මට අමනුස්සයෙක් වගේ ඇඟට සම්බන්ධ. ඔබ දැකලා ඇති එහෙම අවස්ථාව වුන් තරම් අමනුස්සය වැහෙනවා කියලා කියන්නේ. මේක බින්දුනේ සිද්ධ වුණේ අර ගන්ධබ්බ ලෝකේ හිටපු තාත්තා අම්මගේ ඇඟට සම්බන්ධ. සම්බන්ධ වෙලා බින්දුනේ අසිහියෙන් වගේ hina වෙවි කෑගගා සාදුකාර දෙන්න. අස්වාභාවික hinaවක්. මහා හයියෙන් hina වෙවි ඔළුව වනවන සාදුකාර දීදී කෑගා. කෑගගා කියනවා බින්දුනේ මට අද හරි සතුටුයි. මට අද හරි සතුටුයි මං අද පින් අරන් නිදහස් වෙනවා මේ තාත්තා කියන්නේ. හුඟ දවසකින් බොන්න වතුර ටිකක් හම්බුණා. හුඟ දවසකින් කන්න කෑමක් හම්බුණා. හුඟ දවසකින් අඳින්න ඇඳුමක් හම්බුණා. පින්වතුනි අපිට පේන්නේ නැති වුණාට දැන් 3 මාසේ දාන වෙලේ මේ සිද්ධිය වෙන්නේ 3 මාසයක් තිස්සේ තාත්තා ඉඳලා තියෙන වතුරවත් නැතු. ඒ හිටපු තැන ගන්ධබ්බ ලෝකේ අර පරදත්ත උපජීවී කියන තැන වතුරවත් නැතුව ඉඳලා. කණ්ඩ කෑමක් නැහැ අඳින්න ඇඳුමක් නැතුව නිර්වස්තරව ඉඳලා තියෙන්නේ. හැබැයි බුද්ධ ශාසනයට දානේ පූජා කරනකොට පැම් පූජා කරනකොට එයාට පැන් ලැබෙනවා. දාන ටික පූජා කරනකොට එයාට කෑම ලැබිලා සිවුරු පිරිකර පූජා කරනකොට එයාට වස්ත්‍ර ලැබෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ඕක පැනෙව්වේ ඒකයි පිළිතුරු. මෙන්න මේ විදිහට කරලා පින් දීපල්ලාගේ. එයාට අඩුපාඩුවක් තියෙනවා නම් ඒකෙන් හම්බ වෙනවා. දැන් බලන්න ඒ තාත්තරත් මොනවා තිබුණත් අන්තිමට වතුරවත් නැති වෙලා නේද? එහෙනම් ඔබටත් ඕක ඔච්චරයි මටත් ඔච්චරයි. මැරෙන්න ඉස්සෙල්ලා මේ පින කරගන්න. පින කියන්නේ පිනවනවාට. එහෙනම් මේකේ මේ අල්ලගෙන මුන් ටික පස්සේ වදාගෙන ඉතින් සංසාරේ පිනුතුරු ඔය ගොම් පාට් එක කී පාරක් දාලාද? අනන්ත සංසාරේ දාපු ගොම් පාට් එකක් ආපහු දානවා. ඒක ටයි දාගෙන කෝට් දාගෙන සාරි ජීන්ස් ඇඳගෙන ඒ මදිවට මුන් ඒකට ඩිග්‍රීත් ගහනවා. ලෝකයේ තියෙන ලොකුම ගොම් පාට් එක දාන්න ඩිග්‍රියකුත් ගහනවා. ගහලා අන්තිමට කොයි වෙලේ හරි දාලා යනවා. දාලා යන්නේ උන්ගෙන් 99ක් අතරපයි. ඕකට ඉස්සර මිනිස්සු කිව්වා නටපු නැටුමකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. මේ නැටුම නැති වෙනවා. අල්ලගත්ත වත්තත් නැහැ, පය ගහපු වත්තත් නැහැ. එහෙනම් මේ අල්ලගත්ත එක නැති වෙනවා. පය ගහන්න ඉන්න තැනත් හොඳ තැනක ඒකත් නැති වෙනවද නැත්? එහෙනම් මේ කරගන්න ටිකමයි බලපාන්නේ. දැන් මේ අම්මට දරුවෙක් මතක් වුණා නම් මල පෙරේතේ. මැරෙන මොහොතේ තමන් වැඩිපුර මේ මුණුබුරෙක් මිනිබිරියෙක්ට හරි තමන්ගේ දරුවෙක්ට හරි පෙරේතකමක් ඇති වුණා නම් මල පෙරේතෙක් වෙලා මේ ගෙදෙට්ටම එනවා. ඒව නවත්තන්න බෑ. මගේ ජීවිතේ මං කීයක් දැකලා තියෙනවද? ළමයින්ට පෙරේතකම් කරලා මල පෙරේතෙ වෙච්ච අම්මලා තාත්තා. ළමයි එක්ක හරි කේන්තියෙන් මැරලා මලයක් වෙච්ච අම්මලා තාත්තලා අපි කොච්චර දැකලා තියෙනවද? අන්තිමට පිඟුදුනේ ඔච්චරයි ගොඩක් එවුන්ට වෙන්නේ. ගේ හදලා ගෙට ඇලිලා මැරෙනවා. ගෙවලෙක් වෙලා උපදින්න. මේ ඉඩකඩම් වලට භූමිය වලට හිර වෙලා බහිර වේක් වෙලා උපදින්න. අන්තිමට මෙහෙ 60ක් නටනවා. එහෙ ගියොත් කල්ප කෝටි 60ක් දුක් විඳින්න.